ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට වෙසක් සඳේ සිරිය අසිරිය අධ්‍යාත්මිකවත් ඒ වගේම ආමිසවත් අපි හැමෝම නොඅඩුව භුක්ති විඳිමින් ඒ සතිය ගෙවන මොහොතක එහෙම නැත්නම් ඒ පුණ්‍යවන්ත සතිය අවසාන භාගයක තමයි අපි රැඳී ඉන්නේ. ඒ නිසාම හැම සිත් තුළ අධ්‍යාත්මික හැඟුම් පුරවරාගෙන ඒත් එක්කම ජීවිතය පිළිබඳව බොහෝම නිර්ාමිසක සතුටකින් ප්‍රීතියකින් දකින අවස්ථාවක අපි ආරම්භ කරනවා සුපුරුදු පරිදි මේ ආකාරයෙන් ඔබේ සුපුරුදු වැඩසටහන බ්‍රහ්ම රහස්. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ මේ පුණ්‍යවන්ත සති අග ඔබගේ ජීවිතය පුණ්‍යවන්ත සිතුවිලින් පුරවන්නට විතරක් නොවේ ඔබගේ ජීවිතයේ යස සම්පatti යස ඉසුරු මේ සෞභාග්‍ය ධනය වාසනාව උදා කරන්නට මේ හෝරාව කාලය ඔබ වෙනුවෙන්ම අපි සූදානම් කර තිබෙනවා. අපි ඒ සඳහා මැදිරියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරේ සුපුරුදු පරිදි විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍ර විශාරද සාමශූරී සාම විනිසුරු කීර්තිශ්‍රී ජනරංජන ශ්‍රී විද්‍යාකාලී උභාෂක ස්වාමී කාලී කනගරත්නම් ස්වාමීතුමන්ට අයිබන් ස්වාමීතුමනි අයිබන් පුතේ අයිබන් පුතේ අයිබන් ශාන්ති සුපුරුදු පරිදි මේ හමුවීමත් එක්ක අපි කතා කරන්න සූදානම් අද දවසේදී ඔබගේ ජීවිතයට වැඩි වටිනාකමක් වැඩි ආලෝකයක් ලබා දෙන්නට කරුණු කාරණා රැසක්. ඒ රැස අතුරින් ගොඩක් දෙනට තියෙන ප්‍රශ්න අපි හැම සතියකම උපුටගෙන කතා කරා. අද කතා කරන්නේ Taman ලොකු බලාපොරොත්තුවක් ඇතිව ලොකු සිතුවිලි ඇතිව මහා ලොකුවට මේ දේවල් පටන් ගන්නවා. හැබැයි අවසානයේදී හිතා ගන්න බැරි විදිහට නවතිනවා. මම මේ කියන්නේ ඔබ ඉදි කරන්නට සූදානම් වෙච්ච නිවස ගැන. ඔබගේ නිවසේ වැඩ කටයුතු නැවතුණාද? එහෙම නැත්නම් අතරමඟදී හිතපු නැති විදිහට කඩාකප්පල් වුණාද? මේසන් බාස්වරු මහත්තුරු එන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අතේ සල්ලි තියෙනවා. හැබැයි මේක කරගන්න බෑ. මොකක් හරි ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම්. අපි එතනින් සාකච්ඡාව ආරම්භ කරනවා. ස්වාමීතුමනි ගොඩක් දෙනෙක් මේ බොහොම අංගල් ගානට උනත් ලක්ෂ ගණන් ගෙවලා ලොකු ඉඩමක් අරගෙන නැත්නම් පර්චේස් ගානක හරි ඉඩමක් අරගෙන තමන්ට කියලා ගෙයක් හදා ගන්නවා කියන්නේ එක මම හිතන්නේ ජීවිතයක ලොකුම ආයෝජනය. ලොකුම ධනස්කන්ධයක් යට කරන්නේ. හැබැයි මේ ධනස්කන්ධය යට කරන්න උත්සාහ කරන වෙලාවේදී හිතපු නැති විදිහට දේවල් කඩාකප්පල් වෙලා යනවා. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර සියලුම වැඩ කටයුතු යන හිටිනවා. මේ අතේ සල්ලි තියෙනවා. හැබැයි මේක කරගන්න බෑ. ඇයි සම්තුමනේ ගෙයක් මේ විදිහට අතරමැදදී මේ වැඩ නවතින්නේ? ඇයි ඒකට හේතුව? හායි බොම් අපින්වත් දරුවනේ. හොඳ ප්‍රශ්නයක් ප්‍රගීපිත ඇත්ත වශයෙන් මතු කළේ අපි අපේ වාහනේ යනකොට නැත්නම් ගමන් ගෙමනක් යනකොට අපි පාර දෙපැත්තේ බලාගෙන යනකොට මේ ගස් කොළොන් වලට වඩා මට පේන්නේ ගොඩාක් ගෙවල් මග නතර වෙච්ච ඒවා. ඔබ වුණත් එත ඉඳලා බලන්න මේ ගැන මම හිතපු කීප දේ පොඩ්ඩක් සීක් කරලා එක්කෝ ගෙයක් වාලයක් ගහලා නැතුව ඇති නැත්නම් වාහල ගාලා ඇති කපරාදු කරන්න බැරුව ඇති මේ වගේ නොඑක් මම හිතන අදපු ගෙවල් වලට වඩා අදන් නැති ගෙවල් ගොඩක් තියෙනවා. දැන් මම මේ කොළඹ ඉඳලා අපි මාතරට යනකොට දකුණු හයිවේ එක යනකොට දෙපැත්තේ බලනකොට ඒ දේ තමයි පේන්නේ අපිට. වැඩිපුර අර ගෙවල් නතර වෙලා. ඒ විතරක්ම සාමාන්‍ය ලංකා පුරාම. මේ වගේ මම සාමාන්‍ය ගෙවල් බලන්න යනකොට මේ වගේ නතර වෙච්ච ගෙවල් ගොඩක්. අදන ගෙවල් වලට වඩා පුතේ ගෙවල් අපි බලන්න යන්නේ මග නතර වෙච්ච ගෙවල් තමයි වැඩිපුර බලන්න යන්නේ. ඒක හේතු කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි මේක හේතු කාරණා මම කියන්න ඕනේ පුතේ. ඒ හේතු කාරණා තමයි දුකින් හෝ කියන්නට ඕනේ මේ දේ අනිවාර්යෙන් අපේ රජයේ යම්කිසි නීතියක් පනත්ලා තියෙනවා. මේ විදිහට තමයි නිවසක් හැදෙන්න ඕනේ. පාරේ ඉඳලා පාර මැද ඉඳලා මෙච්චර හඩි ගණන් දෙන්න ඕනේ. අල්ල පිටේ ඉඳලා මෙච්චර හඩි ගණන් දෙන්න ඕනේ. ටොයිලට් වලක් කහනකොට මෙච්චර දුර ප්‍රමාණ තියෙනවා ළිඳටයි ටොයිලට් එකටයි. මේ ගොඩාක් නීති. හැබැයි මේ නීති පොතට වඩා ඒ සම්බන්ධ ඉන්න උදවිය තමන් අතෙන් නීති දා ගන්නවා. අතෙන් නීති ගහ ගන්නවා කියන්නේ මේක මේ වෙන්න බෑ. මේක මේ විදිහට වෙන්න ඕනේ. ඒ හින්න නිලධාරි මාත්‍රු මම බය නැතුව ඇඟිලි දික් කළා කතා කරන්න පුළුවන් මට. මේලා තමයි මේ දේ කරන්න කියලා. හැබැයි නීති පොතේ බලලා එහෙම නීතියක් නැහැ. දැන් ඒ වගේ නිවසක් මම ගිය සතියේ බැලුවා ගිහලා අරගෙන ඒ